guys, welcome back to our YouTube channel. ඉතින් මේ අපේ යෝර්ක්ෂයර් trip එකේ දෙවෙනි vlog එක. ඉතින් පළවෙනි vlog එක බලපු නැති අය ඉන්නවා නම් දැන්ම අපේ channel එකට ගිහලා පළවෙනි vlog එක බලන්න. ගොඩල්ස් කාවල ඉඳන් අපි අපේ ඊළඟ location එකට තමයි දැන් ඔයගොල්ලෝ එක්කගෙන යන්නේ. ලංකාවේ තියෙන Nine Arch Bridge එකට සමාන තවත් bridge එකක් බලන්න තමයි අපි මේ ආවේ. Welcome to Ribblehead Viaduct. අපි ඉතින් මේ ලොකේෂන් එකට ආපු වෙලාවම එතනින් කෝච්චියකුත් ගියා. ඉතින් අපිට ඒ ෂොට් එකත් ගන්න පුළුවන් වුණා. යෝර්ක්ෂයර් ඩේල් වලට ට්‍රිප් එකක් යනවා නම් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම බලන්න එන්න ඕන බ්‍රිජ් එකක් තමයි මේක. 24 arches තියෙන මේ බ්‍රිජ් එක අඩි 45ක් විතර උස බ්‍රිජ් එකක්. මේ බ්‍රිජ් එක 1875 තමයි ඒගොල්ලෝ හදලා ඉවර කරලා තියෙන්නේ. ඒ බ්‍රිජ් එකත් බලලා අපි අපේ හොටෙල් එකට යන්න පිටත් වුණා. Let's start our day 2 in Yorkshire. අපි day 2 එකේ උදෙන්ම නැගිටලා ගියේ එස්ගාත් වෝටර්ෆෝල් එක බලන්න. මේ වෝටර්ෆෝල් එක යෝර්ක්ෂයර් නැෂනල් පාර්ක් එකේ තියෙන තවත් ටුරිස්ට් ඇට්‍රැක්ෂන් එකක්. මේ තියෙන එස්ගාත් වෝටර්ෆෝල් එකේ තියෙන අපර් වෝටර්ෆෝල් එක. එතන ඉඳන් 10 minutes වගේ walk එකකට පස්සේ අපිට යන්න පුළුවන් lower falls වලට. මේ තියෙන ඇස්ගාත් වෝටර්ෆෝල් එකේ තියෙන අපර් ෆෝල් එක. ඉතින් ඒ තැනත් හරිම ලස්සනයි. අපි ගොඩක් එන්ජොයි කරා. එතන අපි චුට්ටක් ඇවිදලා ඊට පස්සේ අපි කෙලින්ම ගියේ බ්‍රෙක්ෆාස්ට් ගන්න. ඉතින් එතනම තිබුණ කැෆේ එකෙන් අපි හොඳ බ්‍රෙක්ෆාස්ට් එකකුත් අරගෙන ඊළඟ තැනට යන්න පිටත් වුණා. ඉතින් අපි යන අතරමඟදී අපිට හරි අමුතු තැනක් හම්බුණා. ඒ තමයි කේක් කබඩ් එක. ඉතින් මෙතන කේක්ස් තියෙනවා අපිට සල්ලි දීලා එතනින් කේක්ස් අරගෙන යන්න පුළුවන්. ඊළඟට අපි කෙලින්ම ගියේ බ්‍රිම්හම් රොක් පාර්ක් එක බලන්න. ඉතින් මේක යෝර්ක්ෂයර් වල තියෙන තවත් එක නැෂනල් ට්‍රස්ට් එකේ පාර්ක් එකක්. ඇත්තටම මේ පාර්ක් එකේ ඇවිදින්න මම සජෙස්ට් කරනවා දවසක්වත් තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේ පාර්ක් එක ගොඩාක් ලොකු පාර්ක් එකක්. එක එක ස්ට්‍රක්චර් එකෙන් එක එක විදිහේ රොක්ස් තමයි මේ පාර්ක් එක පුරාම තියෙන්නේ. ඉතින් ඒක ඇතුලේ මෂ්රූම් ටයිප් එකේ රොක්ස් තිබුණා. තව එක එක જાතියේ රොක්ස් තිබුණා. නේචර් එකට ආදරය කරන කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන්ම යෝර්ක්ෂයර් යනකොට මේ පාර්ක් එකට යන්න ඕනේ. ඉතින් ඒ තැන හරිම ලස්සනයි. ඊට පස්සේ අපි එතනින් අයිස්ක්‍රීම් එකකුත් කාලා පිටත් වුණා අපේ ඊළඟ තැනට යන්න. ඒක තමයි අපේ ට්‍රිප් එකේ ෆයිනල් ඩෙස්ටිනේෂන් එක. Welcome to York.
ඉතින් අපි යෝක්ෂා ට්‍රිප් එකේ අනිවාර්යයෙන්ම යන්න ඕන තැනක් තමයි යෝක් සිටි එක. ඉතින් මේක තමයි යෝක්ෂා වල තියෙන මේන් සිටි එක. ඊට පස්සේ අපි දෙන්න මේ යන්නේ හැරි පොටර් මූවි එකේ තියෙන තවත් ලස්සන තැනක් හොයාගෙන. මේ ස්ට්‍රීට් එක හදලා තියෙන්නේ හැරි පොටර් මූවි එකේ තියෙන ඩයගන් ඇලි බේස් කරගෙන. ඉතින් මේ ස්ට්‍රීට් එක හරිම ලස්සනයි. ඉතින් අර අපි පොඩි කාලේ බලමු හැරි පොටර් මූවිස් ටික මට එක දිගට මතක් වුණා. ස්ට්‍රීට් එක ඉස්සරහට ඇවිදගෙන යනකොට අපිට හම්බුණා හැරි පොටර් මූවි එකේ තියෙන තවත් එක ෂොප් එකක්. අපි අපේ මායා කොස්ස මෙතනින් පාක් කරලා යමු මැජික් යෂ්ටියක් ගන්න. ස්ට්‍රීට් එකේ ලස්සනක් බලලා අපි ආයෙ පිටත් වුණා ගෙදර එන්න. Thank you for watching this video and see you soon in our next video.